මේකේ ඉතිරි ජීව කාලය කියන්න පුළුවන් නම් ඌ කොමස් වැඩෙක්. සමාගමක් සතු ගොඩනැගිල්ලක් සම්බන්ධ තොරතුරු. පිරිවැය 18,000යි 22 331 දිනට සමුච්චිතය 6,000යි අපේක්ෂිත සුන්බුන්නගේ 3,000යි. ජීව කාලය වසර 10යි. ඊට පස්සේ කියනවා මොකද? ගොඩනැගිල්ල නවීකරණය සඳහා 22 4යි 1 දින 2000ක් වැය කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉතිරි ජීව කාලය වසර 2කින් වැඩි විය. අපේක්ෂිත සුන්බුන්නගේ 1000කින් වැඩි විය. 22 4යි 1 දිනට ගොඩනැගිල්ලේ ෂය කළ හැකියාගේ සහ 331 දිනට දාන වටිනාකම. හොඳ ප්‍රශ්නයක්. ආවට ගියාට කනාවට චුට්ටක් දැනගෙන එහෙම මෙහෙන් අතපත ගාගෙන උත්තර දෙන්න බැරි ප්‍රශ්න ඔය. මෙව්වා පුළුවන් වෙන නම් LKS 16 ඉගෙනගෙන තියෙන්න ඕන තියරි වලින් සහ ගණන් හදලා තියෙන්න ඕන ගුරුවරයෙක් එක්කත් තනියම. මේක නිකන් ආවට ගියාට එකපාරට හබක් ගාලා හදන්න පුළුවන් ගානක් නෙමෙයි ළමයි. පළවෙනිම කාරණාව. ෂය කළ හැකි අගය කියන්නේ මොකද්ද? අපි හරියට මතක කරගමු. ෂය කළ හැකි අගය කියන්නේ පිරිවැයෙන් අඩු කරනවා දෙන්නවම. ඇත්තටම ෂය කළ හැකි අගය කියන්නේ පිරිවැයෙන් සුන්බුන් අගය. දැන් යම් දිනකට ෂය කළ හැකි අගය කියලා කියන්නේ පිරිවැයෙන් අඩු කරන්න වෙනවා සමුච්චි ෂය ටිකත්. පිරිවැයෙන් සුන්බුන් සහ සමුච්චිත ෂය. දැන් තව කේස් එකක් කියනවා. ගොඩනැගිල්ල නවීකරණය මොඩිෆිකේෂන් එකක් කරන්න පටන් ගන්නම දවසේ 2000ක් වැය කරා. පිරිවැය පුතේ 20000ක් වෙනවා. 18000ක් තිබ්බ එකට දෙකක් එකතු වෙලා. නවීකරණ එකතු වෙලා. ඒකෙන් අඩු වෙන්න ඕන මම බිඳු තුනක් කපලා තියෙන්නේ. සුන්බුන් නගය දැන් කීයද? සුන්බුන් නගය කියනවා 1000කින් වැඩි විය කියලා. තියෙන 3000ට තව 1000ක් එකතු වෙනවා. ඒතකොට සුන්බුන් නගය පුතේ 4000ට වැඩි වෙනවා. සමුච්චිත ෂය එදා දවසේ වෙද්දී ඒක වෙනස් වෙන්නේ නැහැ 6000යි. එහෙනම් මට කියන්න වර්ෂයේ මුල නවීකරණයත් කරලා සුන්බුන්නගේ වැඩිවීමත් බලපෑවට පස්සේ මේ වත්කමේ ෂය කළ හැකි අගය 10000යි. හරි 10000යි. එහෙනම් 10000 තමයි එක පැත්තකට. ඊළඟට අපෙන් අහනවා වර්ෂයේ අවසානයේ ධාරණ අගය. හොඳට බලන්න දිනය මෙන්න මෙදාට 23 3:31 අවුරුද්දක් තව ගත වුණාට පස්සේ ධාරණ අගය. ධාරණ අගය කියන්නේ පිරිවැයරින මොනගේද? සමුච්චිත ෂය. එච්චරයි. දැන් අපි පිරිවැය නම් දන්නවා. අලුත් පිරිවැය කීයද? 20000යි. හැබැයි සමුච්චිතයේ පොඩි කේස් එකක් තියෙනවා. සමුච්චිතය කිව්වහම දැන් දිනේ බලන්න. ෂය පාඩමේ වැදගත්ම දේ දිනේ. මෙන්න මෙදාට සමුච්චිතය ගද්දී ඔයා මේ සමුච්චිතය 6000 අරන් හරියන්නේ නැහැ. සමුච්චිතය මේ 6000 අරන් හරියන්නේ නැහැ. මොකද ඒ සමුච්චිතය ඇවිල්ලා වසරේ ආරම්භයේ. මේ අවුරුද්දත් ෂය වුණාට පස්සේ කොටස. එහෙනම් 6000ට තව මේ වසරේ ෂය ටිකත් මක් වෙන්න ඕනේද? මේ වසරේ ෂය ටිකත් එකතු වෙන්න ඕනේ. එහෙනම් පෙර වැඩක් දාලා මේ අලුත් අවුරුද්දේ 22 සිට 23 දක්වා වසරේ ෂය ටික හොයන්න ඕන. ඒ ෂය හොයනකොට තමයි අලුත් සමීකරණය බලපාන්නේ. මොකද්ද? තවදුරටත් ෂය කළ හැකි අගය. ඒ කියන්නේ මේ අගය. තවදුරටත් ෂය කළ හැකි අගය බෙදීම ඉතිරි ඵලදායී ජීව කාලය. හරි. ඔන්න පෙර වැඩක් එනවා. වාර්ෂික ෂය හොයද්දී අලුත් සමීකරණයක් එනවා. සර් කොහොමද අපි දැනගන්නේ මේ මොකක් හරි ගානක මේ අලුත් සමීකරණය එන්න ඕන කියලා? පිරිවැය හරි, සුන්බුන් අගය හරි, ජීව කාලය හරි. සුන්බුන් අගය හරි ඵලදායී ජීව කාලය හරි වෙනස් වුණොත් ඒ වෙනස් වෙන ගණන් වල අලුත් සමීකරණ එනවා. තවදුරටත් ෂය කළ හැකි අගය. ඒ කියන්නේ අර ගාන තමයි. ෂය කළ හැකි අගය. බෙදීම ඉතිරි ඵලදායී ජීව කාලය. අනිවාර්යෙන් ඉතිරි කියලා එන්න ඕනේ. දැන් තවදුරටත් ෂය කළ හැකි අගය 10000යි. ඉතිරි ජීව කාලය කීයද? මේකේ කියනවා මෙහෙම මේ නවීකරණයෙන් පසු ප්‍රතිඵලයක් ලෙස ඉතිරි ජීව කාලයේ වසර 2කින් වැඩි විය. ඉතිරි ජීව කාලය 2කින් වැඩි වුණා. මෙන්න පුතේ කොමස්. හරිද? මෙන්න කොමස්. මේක කියන්න පුළුවන් නම් බලන්න මේකේ ඉතිරි ජීව කාලය කියන්න පුළුවන් නම් ඌ කොමස් වැඩෙක්. මොකද දන්නවද? ඕක ආවට ගියාට හොයන්න බෑ. ඕක හොයන්න එක ක්‍රමයයි තියෙන්නේ. ඒ ක්‍රමයක් චුට්ටක් දුරයි. මේ අහන්න කලින් දැනන් හිටපු සමස්ත ජීව කාලය දන්නවා 10යි කියලා. මෙයාගේ ජීවිත කාලය 10යි කියලා ඉස්සර හිතන් හිටියා සමස්තය. තව වැඩි විය යුතුයි දෙකක් කියලා දන්නවා. හැබැයි මේ වැඩිවීම වෙන්නේ සමස්තයට දෙකක් නෙමෙයි. ඉතුරු වෙලා තියෙන කාලයට තව දෙකක්. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ සමස්තයෙන් කීයක් ගත වෙලාද කියලා දන්නේ නැහැ නේද? කීයක් ගත වෙලාද? සමහරව හිතලා තියෙනවා මම දැක්ක අවුරුද්දයි ගත වෙලා තියෙන කියලා. නෑ එහෙම හිතන්න බෑ. කොච්චර කාලයක් ගත වුණාද කියලා හොයාගන්න තියෙන පුංචි හරි අඩිසලකුණ සාක්ෂිය මොකද්ද? කොච්චර කාලයක් මේ වත්කම තිබිලාද කියන එක ගැන පොඩි තොරතුරක් අල්ලගන්න. ළමයි සමුච්චිත ෂය. සමුච්චිත ෂය තමයි සැකකරු. අපි ඌ අල්ලගත්තොත් මිනිහම අල්ලගෙන පුටුවක් ගැට ගහලා ඇහුවොත් එහෙම ඒයි. අමුසේ කොච්චර කාලෙ දැන් මේ වැඩේ කරනවද? අර පොලිසිය අල්ලගෙන දැන් කොච්චර කාලෙ තිස්සේ මේ වැඩේ කරනවද කියලා අහන්නේ හොරුන්ගේ. ඒ වගේ කොච්චර කාලයක් තිස්සේ මේ ෂය වෙනවද කියලා අපිට අහන්න පුළුවන්. ෂය ටික ගොඩ ගහගත්තු කෙනාගෙන්. එයා දැන් එහෙම එයා කෙලිම කියන්නේ නැහැ. අර පොඩ්ඩක් කලුවර කාමරේ පාරක් දෙයක් වැදුනහම තමයි උත්තර දෙන්නේ නේද? සමුච්චිත ෂය තියෙනවා කීයක්ද? 6000ක්. ඒ කියන්නේ මෙච්චර කාලයක් ගොඩ ගැහිච්ච ෂය ටික 6000ක්. මේක ASCII අවුරුදු කීයක ෂය තියෙනවද කියලා හොයාගත්තා නම් හරි. එහෙනම් මේගොල්ලෝ අතීතේ මේ බිල්ලිම මේ අනම්මනම් අලුත් දේවල් වෙන්න කලින් නවීකරණයක් කරා අරක වැඩි වුණා මේක වැඩි වුණා එව්වා වෙන්න කලින් අතීතේ මෙයාලා අවුරුද්දකට ෂය කීයක් ගන්න නැද්ද? අපි දැන් අල්ලගන්න යන්නේ මූගේ ASCII මේකගේ ASCII ෂය කීයක් තියෙනවද කියලා. මෙයාලගේ අතීත ෂය කීයක් තියෙනවද අවුරුද්දකට? ඔන්න පෙර වැඩගත් පෙර වැඩ. හරි මෙයාගෙන් දැන් ප්‍රශ්න අහනවා.
පොඩ පාර දෙයක් ගහලා ප්‍රශ්න අහනවා. හරිද? 18000ක් පිරිවැවුනේ අතීතේ. ඍණ සුන්බුන්නගය 3000යි. ජීව කාලේ අතීතේ 10යි. එතකොට වසරක ෂය අන්න හරියව තියෙන්නේ 1500යි. ඔන්න අහගත්තා. ඔන්න අහගත්තා මිද්දෙනිය ප්‍රදේශයේ වල දාලා තියෙනවා කියලා ගෙදරක. හරිද? ඔන්න අහගත්තා මිද්දෙනියේ කඳානි පැත්තේ ගෙදරක මේවා ටික දාලා තියෙනවා කියලා. දැන් යනවා මිද්දෙනියේ ගෙදරට. ඒ ගියාම ඔන්න අපිට පේන්න තියෙනවා. ඒත් බලු බැලමට පේන්නේ නැහැ. මිද්දෙනියේ ගෙදරට ගියාම අර එළියේ මල් පෝච්චි ගාව දාලා තියෙන සුදු පාට ගල් වගේක් නිකන් සරසන්න වගේ. අපිට සැකයක් එනවා මේ 6000 1500 වගේ අපි 6000 ගලවලා බලනවා අර සුදු පාට මල් අර පෝච්චි වටේ දාලා තියෙන ලස්සන ගල් වගේව ගලවලා බලනවා අන්න 6000 1500 හතරක් තියෙනවා මේක 1500 මෙදුවාම එනවා නේද හතරක් ඔන්න බඩු මාට්ටු ඔන්න එළියට එනවා හවුද දැන් එකෙක් අල්ලගත්තා එකෙක් අල්ලගත්තා හැබැයි අපි හරිම එකාවනේ මේ අල්ලගත්තේ නේ ගෝලයක් අල්ලගත්තා හතරයි හතරක් දැනට ගත වෙලා තියෙනවා හිතන් හිටියේ සමස්ත ජීව කාලේ 10යි 10න් හතරක් ගත වෙලා කියලා සමුච්චිස්සයකින් අහගත්තා එතකොට මේ අවුරුද්ද මුලදී ඉතිරි ජීව කාලේ කීයක් තිබ්බද? මුලදී ඉතිරි තිබිලා තියෙනවා 10න් 4ක් ගත වෙලා කියලා අපි ඔත්තුවකින් දැනගත්තා. 6ක් තිබිලා තියෙනවා. 6ක් තිබිලා තියෙනවා. අන්තිම එක. වැඩි වීම දෙකක් තියෙන්න ඕනේ. එයාගෙන් අහගත්තාම එයා කියනවා තව දෙකක් වැඩි වෙන්න ඕනේ. හරි? එහෙනම් ඔන්න කෙහෙල් බද්දර පද්මේ මල්ල ගන්නත් පුළුවන්. මේ හොරාව මේ බන් තව දෙකක් ඉස්සරහට ගියාම අන්තිම හොරාවත් අහු වෙනවා. 8යි. නියමයි. ඔන්න උත්තරේ. පේනව නේද? දැන් මොකද අපි හොයාගත්තේ? කුඩු ව්‍යාපාරිකයෙක් කුඩු ලංකාවට කුඩු වෙනව නේද නෑ අපි මේ හොයාගත්තේ ඉතිරි ජීව කාලේ කොට නැගිල්ල මේක තමයි සාක්ෂි වලින් හොයන්න ඕන පොලිස් විමර්ශනයක් වගේ ඉතිරි ජීව කාලේ 8යි ඔන්න ඔක හොයාගන්නනේ ඔච්චර කට්ටක් ඇවේ දැන් මේ බලන්නකො මේ ගාන සුපිරි කියන්නේ මේ යට ඕන වෙන්නේ ගෙලිම උත්තරේටද නෑ මේ යට ඕන වෙන්නේ මෙතනට හරිද 10000 වෙදීම 8 ඒ මොකද්ද තවදුරටත් ෂය කලයක් එකේ දාලා අපි මේ වසරේ ෂය හොය හිටියේ 10000 8න් බෙදුවාම 1250යි ඒක යන්න ඕන මේ වසරේ ෂය විදිහට අනිත් පෙර වැඩේට ඒ කියන්නේ උසාවි දාලා පොලිසිය දාලා උසාවි දාලා ගන්න ඕන දැන්. අනි පාරක් තියෙනවා යන. දැන් 20000න් අඩු කරන්න අර දෙක 7250. කීයද එන්නේ? 7250 12750. මෙන්න පුතේ උත්තරේ. මම නිකන් අහන්නද? නිකන් අහන්නද? කොහොමද ඒ ගාන? ඈ උත්තරේ 10000යි 12750යි.